ආයිබෝවන් හැමෝටම ඔයාලා ගෙදර ටීවී එකෙත් මෙහෙම නෝ සිග්නල් කියලා මෙහෙම මැසේජ් එකක් ආවද? ඉතින් මේක මට මේ රිපෙයාර් කරන්න ආපු ඩයලොග් ඩිකෝඩර් එක ආපු ලෙඩක් තමයි. ඉතින් ඔයාලා ගෙදරත් සමහර වෙලාවට මෙහෙම කාලයක් යනකොට මේ විදියට ඔයාලගේ තිරෙත් දිස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද බලමු මේ ඩිකෝඩර් රෙඩි කොහොමද ආවේ කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ ගෙදර කෙනා මෙයාගේ LNB එක හරවලා ඒ වගේම සිග්නල් එන පැත්තට හරවලා හැමදේම කරලා අන්තිමේට මෙයාගේ වයර් එකත් LNB එකේ ඉඳන් ඩිකෝඩර් එකක වයර් එකත් මෙයා අලුතෙන් දාලා තිනවා. ඒත් වැඩේ හරි ගිහින් නැහැ. ඒත් මේ විදිහටම මැසේජ් එක එනවලු. ඉතින් මෙන්න මේ වයර් එක තමයි එයා දාලා තින්නේ යාගේ ඩිකෝඩර් එකට. ඉතින් ඒත් වැඩේ හරි ගිහින් නැහැ. අද මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක easy fix කරගත්තේ කියලා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඉතින් අපිට මේක කරනකොට ඉස්සරෝම මේ වගේ ස්ක්‍රූ නියනක් ඕන වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රයික් ස්ක්‍රූ නියනක්. ඒ වගේම මේකට soldering iron එකක් ඕන. මොකද මේකේ ලූස් තිබුණොත් අපිට පහන්න වෙනවා. ඒ වගේම තමයි මේකට අපි ඊයන් ටිකක් ගන්න ඕන. ඊයන් ඕන වෙනවා පාස්සන්න. ඉතින් ඊයන් ටිකක් ඔයාලා කඩෙන් අරන් මේකට යොදා ගන්න වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකට මල්ටිමීටරේ. මොකද මල්ටිමීටරෙන් අපිට කන්ටිනියස් බලන්න වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් ඉස්සරෝම අපි අපේ ප්‍රධාන විදුලි බලය විසන්ධි කරගන්න ඕන. දැන් මම මේ ඩිකෝඩරේ ගලවලා තින්නේ ප්‍රධාන විදුලියෙන් ගලවලා වයර් වලිමුත් හැම එකකින්ම ගලවලා තින්නේ. අපිට ඉතින් බලන්න වෙන්නේ මේකේ ඉස්සරෝම මේ LNB එකට යන සොකට් එක තමයි. ඔයාලට මේකේ ලෙඩේ තිබුණ මේ සොකට් එකේ. ඉතින් මේ සොකට් එක අපිට බොහෝ වෙලාවට දැම්මොත් තමයි හරියන්නේ. ඉතින් මම මේක සොකට් එක දාගන්න අවශ්‍යතාවය නිසා මම මේක ගලවනවා. දැන් මම මේ ඇණයක් පුරුල් කරලා ගැලෙව්වා. අපි බලමු මේකේ සොකට් එක දාන්න නැතුව මේක හදාගන්නේ කොහොමද කියලා. මොකද මේකේ සොකට් එක දාන්න ගියොත් ටිකක් අමාරුයි. මොකද සෑන් බෝඩ් එකට පාස් වෙලා තින්නේ. ඒක සරලව කරන්න අමාරුයි. හොඳ ටෙක්නීෂියන් කෙනෙක් ඕන පාස් වෙලා කරගන්න. ඉතින් මේක ගලවනකොට මේ දෙපැත්තෙන් මේ විදිහට ඇඟිලි වලින් උස්සපුවාම ප්ලාස්ටික් එක මෙන්න මේ විදිහට මේක ඇරෙනවා. ඔන්න ඔයාලට දැන් පේන්නේ ඔන්න උඩ පේන මම ගලව ගත්තා. ඊට පස්සේ මේ ඔන්න උඩ පේන දැන් මම අරන් තියෙනවා. ඔයාලට දැන් පේන්නේ මේකේ මෙතන තියෙනවා LNB එකට යන සොකට් එකේ මෙන්න මේක තමයි LNB එකට යන්නේ. ඉතින් මේකෙන් තමයි බොහෝ වෙලාවට ලෙඩ එන්නේ. දැන් මේ අපි මේ සොකට් එකේ ලෙඩේ තමයි මෙතන හදන්න යන්නේ. ඉතින් මේ සොකට් එකේ ලෙඩේ එන්නේ මෙතන කාලයක් යනකොට මේ සොකට් එක ඇතුලින් දිරනවා. මෙතන පින් දෙකක් තමයි ඉන්නේ. පින් දෙක ඇවිල්ලා බෝඩ් එකට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පින් දෙකෙන් එකක් බොහෝ වෙලාවට මේක දිරලා ඇති. ඒ දිරුවොත් තමයි මේක වෙන්නේ. මම ඉස්සරෝම ඒ පින් දෙක සම්බන්ධ වෙන තැන් වලට මෙහෙම ඊයන් තියලා පාස්ස ගන්නවා. සොකට් එකකින් එන පින් දෙකට. ඔයාලත් එහෙම කරගන්න. මොකද මෙතන රෝස් කනෙක්ෂන් එකක් තිබ්බොත් ඒත් අර විදිහටම සිග්නල් එකක් තමයි එන්නේ. ඒක නිසා ඉස්සරෝම සෝල්ඩරින් අයන් එකෙන් මේ විදිහට ඊයන් තියලා LNB එකට යන සොකට් එකයි අනිත් සොකට් එකයි දෙකම පාස්ස ගන්න. අනිත් සොකට් එක නම් යූස් වෙන්නේ නැහැ. නමුත් ඔයාලා පාස්සන එකේ දෙකම පාස්ස ගන්න. විශේෂයෙන්ම LNB එකට යන වෝල්ටේජ් එක 14.5ක් ගහලා තියෙන සොකට් එක පාස්ස ගන්න. දැන් මම පාස්ස කරන ඉවරයි. දැන් එතන ඉවරයි. දැන් මම බලන්න ඕන මේකේ කන්ටිනියස් තියනවද කියලා. ඉතින් මම මේ මල්ටිමීටරේ කන්ටිනියස් මෝඩ් එකට සිලෙක්ට් කරගන්නවා. මෙතනින් ඔයාලට පේන ඇති මෙන්න මේ කන්ටිනියස් මෝඩ් එක බසර් එක. කන්ටිනියස් කියන්නේ බසර් එක. බසර් මෝඩ් එකට මම මෙහෙම සිලෙක්ට් කරගත්තා. ඔන්න දැන් ඊට පස්සේ මට චෙක් කරගන්න පුළුවන් මේ බසර් මෝඩ් එක දැම්මහම සොකට් එකේ කැඩුන සොකට් එකේ කැඩිලාද එහෙම නැත්නම් මේ දේවල් මේ කන්ටිනියස් මෝඩ් එකෙන් තමයි චෙක් කරගන්න ලේසි. දැන් මම මල්ටිමීටරේ එක ප්‍රොබ් එකක් අපේ අර LNB එකට යන සොකට් එකේ මැද එකට තියෙනවා. එන්න මම දැන් චෙක් කරලා බලනවා. ඔන්න දැන් මට කිසිම බසර් සවුන්ඩ් එකක් එන්නේ නැහැ. මැදට තියලා මෙහෙම තිබ්බාම එයා දාලා පින් දෙකටම එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මේක earth pin එකට තියලා මෙන්න මෙහෙම තිබ්බාම ඔන්න බසර් සවුන්ඩ් එක ඇහෙනවා.
ඔන්න ඔයාලටත් ඇහෙනවද? දැන් බසර් සවුන්ඩ් එක ඇහෙනවා. ඉතින් ඒ කියන්නේ මේක earth pin එක socket එකකින් දිරලා මුකුත් වෙලා නැහැ. earth pin එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේකේ board එකට. මැද තියෙන pin එක තමයි මේ board එකෙන් බොහෝ වෙලාවට continuous පෙන්වන්නේ නැත්තේ. ඒ කියන්නේ මැද pin එක දිරලා හරි socket එකෙන් ඇතුළට යනකොට මොකක් හරි වෙලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධතාවයක් නැහැ, පෙන්වන්නේ නැහැ. මෙන්න මේ බිඳුව විතරයි පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති බිඳුව දෙක විතරයි. ඉතින් ඒ කියන්නේ මේකේ බිඳුව පෙන්වනවා කියන්නේ අනිවාර්යයෙන්ම socket එකේ සම්බන්ධතාවයක් board එකට එන සම්බන්ධතාවය මොකක් හරි වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි අපි බලන්න ඕනේ. දැන් මේක socket එක දාන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි සරල විදිහට කරගමු. මේකට වයර් කෑලි දෙකක් පාස්සලා මම ඇන්ටනා වයර් එකට හයි කරන්න තමයි හදන්නේ. මොකද මේකේ මේ සර්කිට් පොඩි කෑල්ලම ගලවන්න ගියොත් socket සම්බන්ධ ටිකක් වෙලා යනවා. ඒ වගේම සරලත් නෑ මේක කරන එක. ඒකින්ද අපි මේකට වයර් දෙකක් පාස්ස ගන්න ඕන. ඔන්න මම දැන් වයර් දෙකක් පාස්සගෙනයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. earth pin එකටයි මැද socket එකේ මැද pin එකටයි තමයි මේ වයර් දෙක සම්බන්ධ වෙන්නේ පාස්සපුවාම. දැන් අපි බලමු මේක පාස්සලා ඉවරට අපේ වැඩේ සාර්ථකද කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට කරගන්න හරියටම බලලා මෙතනම හරියට තැන බලලා වයර් දෙක පාස්ස ගන්න. ඉතින් ඔන්න දැන් මම මේකේ උඩ පියනත් හයි කරා. දැන් අපි බලමු මේ අපේ වැඩේ සාර්ථකද කියලා. මම දැන් මේක ඇන්ටනා වයර් එකට හයි කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට දැන් පේන්නේ මම මේක මේ විදිහට දැන් ප්ලග් ටිකයි ඒ වගේම පවර් ප්ලග් එකයි and TV එකට එන ප්ලග් ටිකයි ඔය AV කෝඩ් එකේ එන වයර් ටික සේරම හයි කරලායි තියෙන්නේ. දැන් අපි බලමු ඊට පස්සේ මේකේ පවර් ඔන් කරලා අපේ වැඩේ සාර්ථකද කියලා. මෙන්න මේ ඇන්ටනා වයර් එකෙත් මේ විදිහට සුද්ධ කරගන්න earth වයර් එකයි ඒ වගේම මැද තනි කම්බියයි මේ විදිහට සුද්ධ කරලා තමයි අරකට අපි හයි කරන්න ඕන. දැන් මම මෙන්න වයර් දෙකට ඇන්ටනා වයර් එකකින් එන වයර් දෙක හයි කරා. ඒකේ මැද පින් එකට එන වයර් එක මේකේ කම්බියට හයි කරන්න. නිල් පාට වයර් එක earth වයර් එකටම හයි කරන්න නැත්නම් ඔන්න මම දැන් පවර් එක ඔන් කරා. අපි දැන් බලමු අපේ වැඩේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඩිකෝඩරේ මේ රතු ලයිට් එක පත් වෙනවා. අර වගේ ගැහි ගැහි තියෙන්නෙත් නැහැ. දැන් අපි බලමු TV එක ඔන් කරලා අපේ වැඩේ සාර්ථකද කියලා. ඉතින් ඔයාලට දැන් පේන්නේ ඔන්න දැන් මම ඔන් කරලායි තියෙන්නේ. ඔන්න දැන් ඩයලොග් ටෙලිවිෂන් කියන එක ආවා. දැන් අපි බලමු මේකේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේකේ හොඳට පැහැදිලිව රූප පේනවා. ඉතින් ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. වයර් දෙකෙන් ඇතුලේ දිරලා තමයි තිබිලා තියෙන socket එක ඇතුලෙන්. දැන් continuity වයර් දෙක සෙට් වෙලා තියෙනවා හරියටම සර්කිට් එකට. ඉතින් ඒක නිසා තමයි මේ LNB එකට supply යනවා. එතකොට අනිවාර්යෙන් මේක වැඩ කරන්න ගන්නවා. ඉතින් වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. ඔයාලගෙත් මේ වගේ යම් දෙයක් වුණොත් ඩිකෝඩරේ මේ වගේ සරල විදිහකට හදාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම කාට හරි බලන්න share කරන්න. ඒ වගේම comment කරන්න. ඒ වගේම like කරන්න කියලා මම පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉතින් තවත් අලුත්ම වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක හම්බෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.